කොහොමද යාළුවනේ? අපි අද කතා කරන්නේ සඳ පිළිබඳව. එහෙනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක දිගටම රැඳින්න මේ විශ්වය. චන්ද්‍රයාවත් සඳ පෘථුවියේ චන්ද්‍රිකාවේවත් පරිවාර ග්‍රහයා ලෙස කියනවා. ඒ සඳේ විශ්කම්භය පෘථුවියේ විශ්කම්භයෙන් 4න් එකක්. පරිමාව 50න් එකක්. චන්ද්‍රයා පෘථුවිය වටා ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයක. චන්ද්‍රයා පෘථුවියත් අතර සාමාන්‍ය දුර 3,00,000 කිලෝමීටර් 3,84,403ක් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් කරන වේගය ඒක වෙන්නේ පැයට කිලෝමීටර් 3,700ක් විතර. ඕගොල්ලෝ බලනවා ඇති දැන් චන්ද්‍රයාට පෘථිවිය වටා ගමන් කරන්න කොච්චර දවසක් වෙලාවක් යනවද කියලා. දැන් අපි ඒ ගැන කතා කරමු. චන්ද්‍රයාට පෘථිවිය වටා ගමන් කරන්න යනවා දින 27කුයි පැය 7ක් මිනිත්තු 43කුයි තප්පර 11කුයි. හරි යාළුවනේ. අපි අද කතා කරේ සඳ ගැන. ඕගොල්ලන්ට මේ ගැන තවත් විස්තර ඕන නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නා නම් ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න. ඕගොල්ලන්ට ඊළඟට ඕනේ වීඩියෝ එක පිළිබඳව පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාන්න යන්න. එහෙනම් අපි ගිහින් එන්නම් මේ විශ්වය